මම අද හදන්නේ පිට්ස් එකක්. ඉතින් අපි බලමු මේ පිට්ස් එක හදාගන්නේ කොහොමද කියලා. පාන් පිටි කෝප්ප 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, සීනි තේ හැඳි 1/4ක්, මද රස්නි වතුර කෝප්ප භාගයක්, ඊස්ට් තේ හැන්දක් ඕන වෙනවා අපිට. ඉතින් ඊස්ට් තේ හැන්ද පාන් පිටි වලට එකතු කරලා මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. සීනි ටිකයි ලුණු ටිකයි එකතු කරලා හොඳින් දිය කරගන්න. පොල් තෙල් මේසෙ හැන්දක් එකතු කරන්න. එකතු කරලා හොඳින් කවලම් කරලා සීනි ටිකයි ලුණු ටිකයි දිය කරගත්තපු මද රස්නේ වතුර ටික මේකට එකතු කර මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. ඊළඟට අපි මේක අතින් පිටි ඩෝ එක අනා ගන්න. මේ විදිහට අනාගෙන ඉවරුනහම අපි මේක විනාඩි 10ක් විතර හොඳින් නීට් කරගන්න ඕනේ. ඉතින් මේක අතේ ඇලෙන්නේ නැහැ දැන් ඩෝ එක. දැන් මම විනාඩි 10ක් නීට් කරගත්තා. ඉතින් මේක අපි දාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා ඩෝ එක උඩිනුත් තෙල් පොඩ්ඩක් ගාලා අපි මේක පැයක් වහලා තියලා තියමු. ඉතින් මේ පැයකට පස්සේ ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා. අතේ ඇලෙන්නෙත් නැහැ. ඉතින් අපි පීස් එක හදාගන්න තැටියකට පාන් පිටි ටිකක් දාලා මේ විදිහට හොඳින් තුනී කරලා අපි හදාගත්ත ඩෝ එක මේ තියලා මේ පෙන්නන විදිහට ඔයාලා පිට්ස් එක හදාගන්න. මේ විදිහට හදාගෙන ඉවර වුණාම අපි කෑරුප්පකින් මේ පෙන්නන විදිහට පිට්ස් එක සිදුරු කරගන්න. ඊළඟට අපි ෆිලින් එක හදාගමු. ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, සෝයා සෝස් තේ හැඳි 2ක් එකතු කරලා චිකන් ටික ෆ්‍රයි කරලා ගන්න. ඊළඟට අපි පීසා සෝස් එක හදාගනිමු. තක්කාලි කෙචප් එකෙන් මේස හැඳි 2ක්, ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, සීනි තේ හැන්දක් එකතු කරලා ඔරිගානෝ තේ හැඳි කාලක් එකතු කරලා මේ ටික හොඳින් මික්ස් කරගන්න. කෑලි මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ඉතින් මෙතනදී තක්කාලි සෝස් එක ගන්නව නම් සීනි එකතු කරන්න අවශ්‍ය නැහැ. බෙදාගත්තපු චිකන් ටික, කොටු කපාගත් බෙල් පෙපර්, ලූණු සහ සොසේජස් තියෙනවා. ඉතින් අපි හදාගත්තු පීසා සෝස් එක අපේ මේ පීස් එක උඩින් දාලා මොසරෙල්ලා චීස් ටිකක් මේ විදිහට දාලා අපි මේ බෙදාගත්තපු චිකන් ටික, ඊළඟට සොසේජස් ටික, බෙල් පෙපර් ටික, ලූණු ටික මේ පෙන්නන විදිහට ඔයාලා ටිකක් දාගෙන ඒ උඩින් ආයෙම මොසරෙල්ලා චීස් ටිකක් දාගෙන කලින් විදිහටම ඉතුරු ටිකක් දාගෙන මේ විදිහට උඩින් මොසරෙල්ලා චීස් එක දාලා ඉතින් මේක oven එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා විනාඩි 30ක් oven එකේ දාලා බේක් කරලා ගන්න. මේ ඉතින් තියෙන විනාඩි 30කට පස්සේ මේ තමයි ඉතින් මම හදාගන්නපු පිට්ස් එක. හරිම රසයි, සුවඳයි. ඉතින් කඩින් ගෙනාව වගේම තියෙනවා. ඉතින් ඔයාලත් මේ පිට්ස් රෙසිපි එක try කරලා බලන්න.